සාමාන්‍යයෙන් ඔයා දැකලා තියෙනවද මේක නෑනේ. සාමාන්‍යයෙන් ඔයා දැකලා තියෙනවද වාහනවල දෙහි ගෙඩියයි මිරිස් කරලයි ආයි දෙහි ගෙඩියයි මිරිස් කරලයි ආයි දෙහි ගෙඩියක් දාලා එල්ලලා තියෙනවා. ඇයි? ඇස්වා පිච්චෙන්න. එහෙමද? ඔයාගේ අදහස මොකද්ද? මට පිටින් ඒකම තමයි. එහෙම තමයි. ඔයාගේ? කියන්නේ? ඒකම තමයි. ඕක එල්ලන්න හේතුවක් තියෙනවා. ඒක මම කියලා දෙන්නම්. ඒ කාලේ මිනිස්සු වාහන වෙනුවට පාවිච්චි කරේ කරත්ත. හරිද? එතකොට කරත්ත යනකොට සත්තු කන්න ඉඩ තියෙනවා. සත්තුන්ගෙන් පීඩනයක් සාමාන්‍යයෙන් සත්තුන්ගේ කරදරයක් තියෙනවා. එතකොට ඒ කාලේ මිනිස්සු දෙහි ගෙඩියක් එල්ලලා ඊට උඩින් මිරිස් කරලක් තියලා ඊට උඩින් ඉඟුරු කෑල්ලක් තියලා ආයෙ මිරිස් කරලක් තියා ඊට පස්සේ කහ කෑල්ලක් තියලා තමයි එල්ලලා තිබ්බේ. ඇයි ඒ? සාමාන්‍යයෙන් වාහනේ යනවා වාහනේ කියන්නේ කරත්තරේ. වාහනේ යනකොට ඔයාට සතෙක් කාලා. එතකොට ඔයාට මොනවද කරන්නේ? මිරිස් කරලා පටස් කාලා කඩලා ඔයාට කන්න දෙනවා. දුන්නට පස්සේ ඔයාට සැර දැනෙනවා කියන්නකෝ. ඔයාට ලොකු විසක් ගිහිල්ලා නැහැ. එතකොට මොකද කරන්නේ? දෙහි ගෙඩිය කපලා එතන උලනවා. ඔන්න මොකද්ද? සර්ජිකල් එක. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? බැඩටින් වලට කහ කෑල්ල තලනවා. ඉඟුරු කෑල්ල තලුවට පස්සේ අර සාරයත් එක්ක අරකට ගිහිල්ලා ටක් ගාලා ඒක වේලෙනවා. ඒක තමයි බෙහෙත. හරිද? ඔයාට ඒක සැර දැනෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාට ලොකු විසක් ගිහිල්ලා තියෙනවා. සර්පෙක් කාලා තියෙනවා. එතකොට ඔයාට මොනවද කරන්නේ? වහාම වැද මහත්තයා ළඟට අරගෙන යන්න ඕනේ. ඒකට තමයි ඒක පාවිච්චි කරේ. ඊට පස්සේ ආපු પરම්පරාව කරත්තේ වෙනස් වුණා. කාර් එකක් ආවා. ඔන්න වාහනයක් ආවට පස්සේ තාත්තත් වාහනේ එල්ලුවානේ. මමත් මේක එල්ලනවා. ඔන්න එල්ලන්න පටන් ගන්නකොට සමහර කෙනා ඕක කැතයිනේ බං. අර කහ කැල්ල වලට තව දෙහි ගෙඩියක් තියපන්. ඒක ලස්සනයිනේ. ඔන්න ලස්සන කරා. ඊට පස්සේ ආයේ දෙහි අර කහ මේ ඉඟුරු කැල්ලත් අයින් කරලා ලස්සන කරලා එල්ලන්න පටන් ගත්තා. මේක දැකපු පූසාරි කට්ටඩිය මොනවද කරන්නේ? ඕක මතුරුලා දෙන්න පටන් ගත්තා. මොකද්ද කියලා උඩ ඇස්වා කටවක් වදින්න දුවලු. යකෝ ඒක පාවිච්චි කරේ බෙහෙතකට. අද වෙනකම් මේ බස් වල එල්ලනවානේ.